දුව ඔයා මේ කට්ටිය කලින් අඳුරනවද? ඔව් ඔව් මේක ඕන හොඳට අඳුරනවා. එහෙනම් අපි ගිහින් එන්න. හොඳමයි නෝනා මාතිය. හොඳමයි. අපි යන් කියන්න. අර පල්ලේ පේන කුඹුරු කාලේද? ડોක්ටර් ඒවා මේ වත්තේ මහත්තයාගෙම තමයි. ඒනවල දැන් අඳේරි දීලා තියෙන මිනිස්සුන්ට. ડોක්ටර් මට සමාවෙන්න ડોක්ටර්. It's okay. ડોක්ටර්ගේ අම්මලා තාත්තලා මොකුත් කියන්නේ නැද්ද මට මෙච්චර උදව් කරනවා කියලා? මම මේ ළඟ දවසක අම්මට තාත්තට රාගෙන කිව්වා. ඔයා කොහොම කෙනෙක්ද? ඇයි මම ඔයාට උදව් කරන්නේ කියලා? ඒගොල්ලෝ මොනවද කිව්වේ ડોක්ටර්? ඒගොල්ලෝ කිව්වා ගෑනු ළමයෙක් වුණාම කතා හදාගන්න හොඳ නෑද? කරන උදව්වක් ගානකට කරන්නලු. එයාද නංගි මැද්දට පැනලා කිව්වා තාත්තේ අක්කගේ අනුකම්පාව භූමිකම්පාවක් වෙන්න යන්නේ. ඒක තමයි ડોක්ටර්. ડોක්ටර් මොනවා හරි කරදරයක් වෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් වෙනවා නම් මටත් ඒක ලොකු දුකක්. ඒකින්ද ડોක්ටර් අපි ඊට පස්සේ ටිකක් ඈත් වෙලා ආශ්‍රය කරමුද? ඔව් ඉතින් කතාවක් තියෙනවනේ. සමහර අය දිනුනනකොට මුලාමතක වෙනවා කියලා. අනේ එහෙම නෙවෙයි ડોක්ටර්. මං කවදාවත් ડોක්ටර්ව අමතක කරන්නේ නැහැ. මම මේ දමින්දට උදව් කරන්නේ දමින්දගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්න නෙමෙයි. වෙලාවකට මට දමින්ද ගැන පුදුමත් හිතෙනවා. ඒ ඇයි ડોක්ටර්? දමින්දට හිතාගන්න බෑ නේද? මට හිතාගන්න බෑ. ඔකේද පුතා? හෙට ඉඳලා මගේ කලුතර සයිට් එකේ වැඩ බලන්න යන්න. ඕකේ? හොඳයි පුතා ඉතින් අක්කලා වගේ ડોක්ටර් කෙනෙක්වත් ලෝයර් කෙනෙක්වත් වෙන්න ඉගෙන ගත්තේ නෑනේ. හරි රොෂාන්ති. මගේ බිස්නස් බලා ගන්නත් කවුරු හරි ඉන්න එපා විශ්වාසවන්ත කෙනෙක්. අපේ පුතා දැන් ඉස්සර වගේ නෙමෙයි. හරිම කීකරුයි හරිම හොඳයි. මගේ ළමයි කවදාවත් වැරදි මාර්ගෙ ගිහිල්ලා නෑනේ. ඔකේද පුතා? හෙට ඉඳලා මගේ කලුතර සයිට් එකේ වැඩ බලන්න යන්න. ඕකේ? හොඳයි පුතා ඉතින් අක්කලා වගේ ડોක්ටර් කෙනෙක්වත් ලෝයර් කෙනෙක්වත් වෙන්න ඉගෙන ගත්තේ නෑනේ. හරි රොෂාන්ති. මගේ බිස්නස් බලා ගන්නත් කවුරු හරි ඉන්න එපා විශ්වාසවන්ත කෙනෙක්. අපේ පුතා දැන් ඉස්සර වගේ නෙමෙයි. හරිම කීකරුයි හරිම හොඳයි. මගේ ළමයි කවදාවත් වැරදි මාර්ගෙ ගිහිල්ලා නෑනේ. ඇයි මොකද ඔයාගේ විතරක් දරුවෝ? මේ මගේ දරුවෝ. ඕකේ අපි දෙන්නගෙම. නෝනා. Thank you. නෝනා තවල් කෑමට මොනවද හදන්නේ? සෝම රයිස් කුකර් එකට හාල්ක දාලා ගන්නකො මම එන්නම්. හොඳයි නෝනා. ඔයාට මොනවා හරි විශේෂ දෙයක් වෙලා ඕනේද? වෙනදා කන විදිහට කමු ඉතින් නේද? හරි යම් සෝම. එහෙනම් තාත්තා හෙට ඉඳන් මට සයිට් එක නතර වෙන්න වේද?
මං හිතන්නේ පුතා නතර වුණොත් හොඳයිනේ. මාස 2-3කට විතර නතර වෙන්න. I will give you a vehicle. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද එතන ඉඳලා වැඩ ටිකක් ඉගෙන ගත්තොත් හොඳයිනේ. නේද? ඔව් තා. Good. ડોක්ටර් ඊයේ මම්මයි තාත්තයි ගෙදර ගියාද? ඔව් කාන්ති. ඊයේ අපි ෆැක්ටරියටත් ගිහිල්ලා අර බංගලා පෙන්නලා අම්මටයි තාත්තටයි හොඳට හිතට ඇල්ලුවා. සමහර විට මට අරන් දෙයි. ෂා. හරි ෂෝක් නේ ડોක්ටර්. එහෙම වුණොත් ඒක මටත් වඩා ප්‍රයෝජනවත් වෙන්නේ දමින්දට. ડોක්ටර් මම මෙහෙම ඇහුවට මං ගැන මුකුත් හිතන්න එපා. ඒ මොකක් ගැනද කාන්ති? ඔය දෙන්න මැරි කරන්නද ඉන්නේ කියලා. ඉතින් කාන්ති මොනවද කිව්වේ? මං අහන අයට කිව්වා පිස්සුද? ડોක්ටර්ගේ හිතේ නම් එහෙම අදහසක් නැහැ. ඒ ડોක්ටර්ගේ ළඟම ඥාතියෙක් කියලා. කාන්ති මොකද හිතන්නේ? දමින්ද වගේ කෙනෙක් මට ගැළපෙයිද? මේ ටික කාලේ විස්තර වලින් නම් මට හිතෙනවා ගැළපෙනවා කියලා. ඒත් ආයේ මං කියන්න දන්නේ. අපි අතර එහෙම දෙයක් නැහැ කාන්ති. දමින්දට ඕනේ දියුණු වෙන්න. මට ඕනෑට උදව් කරන්න. එච්චරයි. ඒ කියන්නේ නොකියුවට දෙන්නට දෙන්න හිතින් ආදරය කරනවා. ඔන්න. කාන්තිත් වැරද්දගෙනනේ. අනේ නෑ ડોක්ටර්. දැන් නම් මිස්ටර් දමින්ද සීට් එකේ නැහැ. තව මිනිත්තු 10කින් විතර කතා කරන්නේ. හරි. ડોક્ટર સોરી මම පරක් වුණා. ඒක කමක් නෑ දමින්ද. මේක කොහොමද අපේ බිස්නස් එකනේ. වඩි. ඒක ડોක්ટર. දැන් ඉතින් කොහොමද ආගේ බිස්නස් වැඩේ? කිසිම ප්‍රශ්නයක් නෑ ડોක්ટર. මම අර බැංක් ලෝන් වලට ගෙවන්න තිබ්බ සල්ලිත් මම දාලා ආවා. මට කොහොම හරි මේ රෝල ගෙනියන්න පුළුවන්. අපි වැඩ කරන මිනිස්සුත් හරි හොඳයි ડોක්ટર. අපේ මහින්ද වැඩි ගානට අල්ලගෙන යනවා. මං හින්දා තාත්තට බංගලාවයි වත්තයි ගැන කිව්වා. බලමුකෝ. ඒක නෙමෙයි දමින්ද. මට වත් එක ටිකක් කතා කරන්න ඕනේ. මේ ජීවිතය ගැන. ඒ කිව්වේ ડોක්ටර්? නෑ අර හොස්පිටල් එකේ කාන්ති මේ කතා වගේක් ගැන කිව්වා. ඔව් ડોක්ටර් ඔව් මේ පිස්සු මිනිස්සුනේ ડોක්ටර් කටට එනවා හැම දෙයක්ම කියනවා. ඒගොල්ලෝ